මේ ඔබ දකින්නේ මුතියංගන රජමහා විහාරයේ ප්‍රධාන පියුස. මුතියංගන රජමහා විහාරය පිහිටලා තියෙන්නේ බදුල්ල ප්‍රධාන බස් නැවතුමේ සිට පස්සර මාර්ගයේ කිලෝමීටරයක් විතර පැමිණි විට ඔබ දුම්රියට ගමන් කරන්නෙක් නම් ඔබ මුතියංගන රජමහා විහාරයේ පසු කරගෙන තමයි දුම්රිය ස්ථානට යන්නේ. මේ අපි කතා කරන මුතියංගන රජමහා විහාරය ඇයි මෙතරම් ප්‍රසිද්ධ, ඇයි මෙතරම් ඓතිහාසික වටිනාකමේ යුක්ත වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ තමයි අද මම ඔයාලට කතා කරන්නේ. ඒ අනුව අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේ වෙසක් පුන් පොහෝදා 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩියා කියලා ඔබ දන්නවා. ඔබ අහලා තියෙනවා. ඒ අවස්ථාවේදී බදුල්ලට ආසන්නයේ තියෙන නමුණු කුල කඳු පන්තියට අධිපතිව සිටි ඉන්දික කියන දෙවියන්ගේ ආරාධනාවට මුතියංගනයට වැඩම කළ බව ඓතිහාසික මූලාශ්‍රවල සටහන් වෙනවා. ඒ වගේම වර්තමාන මුතියංගන සෑය පිහිටි භූමිය බුදුන් වහන්සේ නිරෝධ සම්පත්තියෙන් වැඩ සිටි බව සටහන් වෙනවා. ඒ වගේම මෙම කාලවකවානුවේදී නැත්තම් බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී මෙම් මුතියංගයට පැමිණෙන විට මේ ආශ්‍රිතව යක්ෂ ගෝත්‍රික ජනකණ්ඩායම් විසූ බව සාක්ෂි සටහන් වෙලා තියෙනවා. ඒ වගේම දෙවන පෑතිස් රජතුමා දෙතිස් පළ බෝධියක් රෝපණය කරලා මුක්තක ධාතු එහෙම නැත්නම් මුතු බවට පත් කළ දා බිඳු හා කේශ ධාතු නිදන් කරලා මෙම මුතියංගන චෛත්‍ය ඉදි කළ බව බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත ප්‍රාසාදිකා අටුවාව හා තූප වංශය යන මූලාශ්‍රවල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙම මුතියංගන විහාරස්ථානයේ සොළොස්ම ස්ථාන අතරින් 7 වෙනි ස්ථානයේස නම් කර තියෙන බව වංශ කතාවල විශේෂයෙන් සටහන් වුණත් විවිධ තැන්වල සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉතිහාස ග්‍රන්ථවලට වඩා පැරණි සමන්ත පාසාදිකාවේ සටහන් වෙනවා බුදුන් වහන්සේ මුතියංගනයට වැඩම කළ බව. ඒ වගේම මේ මුතියංගනේ දකින වර්තමාන බෝධීන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටිනවා. ඒ ඓතිහාසික කරුණු ගැන සටහන් කරනකොට ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙතිස් පළ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බව කියවෙනවා. ලංකාව පුරා තියෙන විහාරස්ථාන අතරින් මෙවැනි බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින්නේ මෙම මුතියංගන විහාරස්ථානයේ සමග තවත් ස්ථාන 32ක් පමණක් බවද සටහන් වෙනවා. දෙවන පෑතිස් රජතුමාගෙන් පසුව
ජෙට්ටතිස්ස රජතුමා මෙහි ඇති ස්තූපය තවත් විශාල කරලා තියෙනවා කියලා තොරතුරු සටහන් වෙනවා. එහෙත් පසු කාලීනව සතුරු ආක්‍රමණයන්ගෙන් මෙය විනාශ වෙලා තියෙනවා. ඊට පසුව දෙවන රාජසිංහ රජතුමා නැවත මේ අලුත් වැඩියා කරා කියලා තවත් සටහනක සටහන් වෙනවා. ජනප්‍රවාදයට අනුව මුතියංගන රජමහා විහාරයෙහි එක්කාල රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් බවට විශ්වාස කෙරෙනවා. මුතියංගන රජමහා විහාරය ලංකාවේ සිද්ධස්ථාන අතර ප්‍රධාන සිද්ධස්ථානය. ඌව පළාතේ තියෙන සිද්ධස්ථාන නැත්නම් අතර මේ දෙවෙනි වන්නේ මහියංගනය ස්තූපයට පමණක් බව කියවෙනවා. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ සිටම මහ රහතුන් වහන්සේලා වැඩ සිටි මුතියංගන පිම්බිම අවසන් වරට ප්‍රසංස්කරණය කරලා ඇත්තේ මහනුවර යුගයේ. එසේම 1979 වසරේදී පුරාවිද්‍යා ආරක්ෂක ස්ථානයක් ලෙසද මුතියංගන විහාරස්ථානය නම් කරලා තියෙනවා. ඒ වගේම මුතියංගනය විහාරස්ථානය සුන්දරම පරිසරයක තියෙන ඓතිහාසික වශයෙන් වටිනාම විහාරස්ථානය. විහාරස්ථානය තුළට පිවිසෙනකොටම එහි පවතින ශාන්ත බව ඔබට මට දැක ගන්න අවස්ථාව ලැබෙනවා. මේ විහාරස්ථානයේ ඇතුළත පිළිවෙලට ලස්සනට නිර්මාණාත්මකව බෞද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට සිත පහන්වන ආකාරයට සියලු දේ ස්ථානගත කරලා තියෙනවා කියලා ඔබට මට දැක ගන්න අවස්ථාව ලැබේවි මෙහි පැමිණෙන. මෙහි පැමිණෙන පින්වතුන් මෙම විහාරස්ථානය ලස්සනට තබා ගැනීමට පිරිසුදුව තබා ගැනීමට මහත් උත්සාහයක් ඉද තියෙනවා. ඒ වගේම එන සෑම දිනම මෙම විහාරස්ථානයේ ඇමදීමට අමතක කරලා නැහැ. ඒ නිසා ඔබට පේනවා වටේ ඒ ආසන්නයේ කොච්චර කැලෑ නැත්තම් කොච්චර ශාක තිබුණත් බිම කොළයක් දෙකක් හැර ලස්සන පරිසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන බදුළු පුරයට ඓතිහාසික බවක් පෙන්වන්න වාර්ෂික පවත්වන පෙරහැර මංගල්‍යය තුළ මෙම විහාරස්ථානය ලංකා පුරා පින්වත්තුන්ගෙන් පිරී ඉතිරී යනවා. ඒ වගේම මෙම අවසානයට මේ සිටින්නේ මෙම විහාරස්ථානයේ සිටින අලියා. එතකොට ඇත්තටම ඒකත් මේ පෙරහැරේ ගමන් කරන සතෙක් බවට පත් වෙලා තියෙනවා. අලංකාරයක් ගැන දීලා තියෙනවා. ඒ නිසාම ඔබලාගේ අවසන් වලට ඉල්ලා සිටින්නේ මාගේ මෙම නාලිකාව තුළින් ඔබට යම් වටිනාකමක් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඒ නිසාම විශ්වාස කරනවා ඇති කියලා හිතනවා. ඒ නිසා ඔබට පුළුවන් මේ පිළිබඳ අදහස් දක්වන්න, ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ නිසාම නැවත දිනක හමුවෙන ඔබ සියලු දෙනාටම සුබම දවසක් වේවා. ඒ වගේම මේ පරිසරය